ක්‍රිස්තුමන් තුල මප්‍රියාදර දුවේ පුතේ. දැන් ඔබ සිටින්නේ මොන සමයේද? අයියෙන් කියන්න බලන්න මට ඇහෙනවා අඩුයි. චතාරික සමයේ කීවෙනි ඉරුදිනද? පළවෙනි ඉරුදින. පළවෙනි ඉරුදින තුල ජේසු පුංචි ඔබට හරි ලස්සන පණිවිඩයක් අනාවරණය කරනවා. ඒ පණිවිඩය තමයි පරීක්ෂාව ජය
ඔබ ජේසුට ආදරය කරන දරු පිරිසක් ලෙසින් දැන් ඔබ වන්දනා ගමනක් ආරම්භ කරලා. කොහොමද ආරම්භ කරේ? බදාද දවසේ ඔබ අලු තවරගෙන මෙන්න දැන් මහා කතන්දරයකට මුලපුරනු ලැබුවා. පරීක්ෂාව කියන දේ දැන් ඔබේ ජීවිතයට පැමිණෙන මොහොත. එහෙනම් හොඳට මතක තබා ගන්න. දැන් ස්වාමින් වහන්සේව පළවෙනි පරීක්ෂාව තුල කුමක්ද සිදුවන්නේ? කුස්සගින්න තදින් දැනෙන මොහොතේ ජේසුට බඩගින්න තදින් දැනෙන මොහොතේ ජේසුව යක්ෂයා විසින් පරීක්ෂා කරන. එන්න මම ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ තියෙන ලොකුම ගින්න මොකක්ද? අයියෝ නායකන්ද දරුවෝ ගින්න ඉදිරියේ නිහඬ විය. මේ ලෝකේ තියෙන මේ පොඩ්ඩක් ඉන්නකෝ. ෆාදර්ස්ලා එහෙම කිව්වද ඕගොල්ලන්ට දේශනා වෙලාවේදී ෆාද අහන ප්‍රශ්නවලට එහෙම පිළිතුරු දෙන්නට එපා කියලා? නෑ නේද? එහෙනම් හයියෙන් කියන්නට ඕනේ. මේ ලෝකේ තියෙන ලොකුම ගින්න මොකක්ද එතකොට? දැන් ටිකක් සද්දෙට ආව නායකන්දේ දරුවෝ ටික. දැන් බලන්න මේ බඩගින්න තුල කුමක්ද සිදුවන්නේ මනුෂ්‍ය ජීවිතයට? දැන් බඩගින්නේ නැද්ද ඕගලන්ට දහම් පාසල් එහෙම ගිහිල්ලා එද්දි? බඩගිනි අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න. අම්මා. බඩගිනි අයත් ඉන්නවා දහම් පාසලේ. ඔව් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. මිනිහෙක් නම් බඩගින්න දැනෙන්නටම ඕනේ. හරි අත් පල්ලහැට දාන්නකෝ. දැන් මං අහනවා දෙයක්. දැන් බඩගිනිනේ. බඩගිනි නම් මේ වෙලාවේ අපි කියමු නිකං බනිස් ගෙඩියක් තියෙනවා මේ පැත්තේ. මේ පැත්තේ අර සොසේජස් එහෙම දාලා චිකන් දාලා චීස් දාලා ටීචර්ගේ කටට කෙලක් උනනවා. එහෙම බන් එකකුත් තියෙනවා. මොකක්ද තෝරගන්නේ? අග්ගාල ඈ චොක්ලට් නෑ චොක්ලට් නෙමෙයි දෙකම අම්මා ෆාදර් ටෙරන්ස්ට කියමු අපි දෙකම ගෙනලා දෙන්න කියලා මේගොල්ලන්ට. තෝරා ගැනීමක් තියෙන ඔබේ ජීවිතය තුළ පුංචි පුතේ පුංචි දුවේ හොඳට මතක තබා ගන්න. පළවෙනි අත්දැකීම තුළ ජේසු බඩගින්න ඉන්නකොට යක්ෂයා ඇතුල් වෙලා යක්ෂයා ජේසුට කියන්නේ කුමක්ද? මේ ගල් ගෙඩි පාන් කරලා කන්න. හැබැයි ස්වාමීන් වහන්සේ කුමක්ද කියන්නේ? උන්වහන්සේ හරි ලස්සනට කියනු ලබනවා මිනිසා කෑමෙන් පමණක් ජීවත් වන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන වචනේනුයි ජීවත් වන්නේ. ඔය අත්දැකීම අරගෙන මම ඔයගොල්ලන්ව අරන් යනවා පුරාණ ගිවිසුම වෙතට. පුරාණ ගිවිසුම තුල පාරාව රජු යටතේ කවුද හිටියේ වහල් කමෙන්? දහම් පාසල් දරුවෝ. හඩේ. පාරාව රජු යටතේ වහල් භාවයේ තුල හිටියේ කවුද ජනතාව? හයියෙන් ඊශ්‍රායෙල් ජනතාව ඔහොම යද්දී දෙවියන් වහන්සේ තෝරගෙන මෝසෙස් එක්ක ලස්සන ගමනක් අරගෙන යද්දී මේ ජනතාව මෝසෙස්ටයි දෙවියන් වහන්සේටයි විරුද්ධව මොනවද කිව්වේ? ටීචර්ලත් බය වෙලා. බඩගින්න දැනෙද්දී මොකද කිව්වේ? මේ පිස්සුද අපිව අරගෙන ආවේ මරන්නද? අපි පාරාව යටතේ හිටියානම් මස් බඳුන් ගාව ඉඳගෙන අපි කෑම කනවා. දැන් අපිට ඒවත් නැහැ. අපිව මරන්නද අරන් ආවේ? ඔන්න පුතේ දුවේ හොඳට මතක තියාගන්න. පළවෙනි අත්දැකීම තුල ඊශ්‍රායෙල් ජනතාව ඇද වැටෙනවා. දෙවෙනි අත්දැකීම තුල නව කිවිසුම තුල ජේසු ජයග්‍රහණය කරනවා. කොහොමද ජයග්‍රහණය කරන්නේ? මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන වචනයෙනි.
දෙවෙනි අත්දැකීම පාපයේ අත්දැකීම. බලන්න ස්වාමින් වහන්සේව දැන් ආත්මයන් වහන්සේ අරගෙන යනු ලබනවා යක්ෂයා විසින් පරීක්ෂාවට නතු කරන්න. දෙවෙනි අත්දැකීම තුල කුමක්ද කියන්නේ? දේවමාලිගාවේ උස් කොතක් උඩට ගෙනියලා මොකක්ද කියන්නේ? උස් කොතක් උඩට අරගෙන ගිහිල්ලා කුමක්ද කියන්නේ? ප්‍රියාදර දුවේ පුතේ ජේසුට කතා කරලා කියනවා ඔබ මෙතනින් පහතට පනින්න. දේව වචනය තුල කියනු ලබනවා ඔබේ පාදවල දූවිල්ලක්වත් වදින්න නැති වෙන්න දේවදූතය ඇවිල්ලා ඔබව ඔස්සවාගෙන යනවා. ඔන්න බලන්න පළවෙනි අත්දැකීම තුල කුමක්ද සිදුවන්නේ? මෝසෙස් කියන මේ පුද්ගලයාට ආරාධනා කරනු ලබනවා මස්සාසා මෙරීබා කියන තැනේදී ජලය නැතුව ඉන්නකොට අර කාන්තාරය තුල තිබිච්ච පර්වතයට ගිහිල්ලා ගහන්නට කියලා. මෝසෙස් පළවෙනි පාර නෙවෙයි දෙවෙනි පාරයි ගහලා ජලය ගලාගෙන එන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මොකද්ද කියන්නේ? පාලු කරේදී නුබේ පියවරුන් මා පරීක්ෂා කරනු ලැබුවා. දෙමළන්න ස්වාමින් වහන්සේ අද දවසේදී උන්වහන්සේට කතා කරලා කියද්දී දැන් ඔබ පහතට පනින්න අපේ ජීවිතය තුල ඇද වැටීම. දැන් මෙතන පුංචි දරුවෝ ඉන්නවනේ. කවුද කැමති පන්තිය තුල සුපර්මෑන් කෙනෙක් වෙන්න? වීරයෙක් වෙන්න කවුද කැමති? චණ්ඩියෙක් වෙන්න කවුද කැමති? උත්සන්න බලන්න අත. නායකන්දේ එක ළමෙක්වත් කැමති නැහැලු වීරයෙක් වෙන්න. අන්න අර පැත්තෙන් කෙල්ලෙක්ද කොල්ලෙක්ද මන්ද අතක් කිමීට ඉස්සුවා. එයත් බය වුණා. දැන් බලන්න ඔබේ ජීවිතයට ඊළඟ පාපය එන්නේ පුංචි දුවේ පුංචි පුතේ හොඳට මතක තබා ගන්න. ඔන්න ඔය අත්දැකීම තුලයි. ඔබේ ජීවිතය තුල සමාජයේ ඉදිරියේ පන්තිය ඇතුලේ ඔබ අනිත් අය සමග කතාබහ වෙන නමක් බවට පත්වෙන්නට යක්ෂයා ඔබේ ජීවිතය තුල පාපය අරගෙන එනවා. ඇවිල්ලා ඔබව ඇදවට්ටනු ලබනවා. ඒ ඇදවැට්ටීම තුල ඔබ ඒ ජීවිතයත් එක්ක ගමන් කරනවා. බලන්න දැන් ජේසු මොකක්ද කියන්නේ? ඔබේ දෙවි සමිදානන් වහන්සේ පරීක්ෂා නොකරන්න කියා ලියා ඇතැයි වදාළසේක. තුන්වෙනි වැටීම තුල මොකක්ද සිදුවන්නේ? තුන්වෙනි පරීක්ෂාව තුල ජේසු ගාවට ආපු යක්ෂයා කුමක්ද කියන්නේ? උන්වහන්සේ උස් කන්දකට අරගෙන ගිහිල්ලා මුළු ඔක්කොම පෙන්නලා කියනවා. අර ලස්සනට පින්තූර වල තියෙනවා. ඔබට මේ හැම දෙයක්ම මම දෙනවා. මට වැඳ නමස්කාර කරන්න. ඊශ්‍රායෙල් ජනතාව දෙවියන් වහන්සේගේ ජනතාව දෙවියන් වහන්සේත් එක්ක ඉන්නකොට මෝසෙස් සීනයි කන්ද උඩට ගමන් කරපු තැන මෝසෙස් පැමිණෙන්නට පරක්කු වෙද්දි මොකක්ද ඊශ්‍රායෙල් ජනතාව කරන්නේ? රත්තරන් ටික ඔක්කොම එකතු කරලා රනින් වස්සෙක් හදලා මේ වස්සට වැඳ නමස්කාර කරන්නට පටන් ගන්නවා. පළවෙනි අත්දැකීම තුල මිනිසයා ඇද වැටෙනවා. බලන්න දෙවෙනි අත්දැකීම තුල ජේසුස් වහන්සේ මේ හැම දෙයක්ම පරාජයට පත් කරනු ලබනවා. යක්ෂයාව පරාජය කරනවා. හැබැයි ලූක්තුමාගේ සුභාරංචිය වෙතට ගමන් කරන්න දුවේ පුතේ හරි ලස්සන දෙයක් උන්වහන්සේ අනාවරණය කරනවා. මොකක්ද? යක්ෂයා පෙරදිලා ජේසුව අතහැරලා යන්නේ කොහොමද? හොඳට අහගන්න. යක්ෂයා සුදුසු අවස්ථාවක් නැවත පැමිණෙන තුරු පැමිණෙන අටියෙන් තමයි ජේසුව අතහැරලා ගමන් කරන්නේ. දැන් බලන්න. අද ජේසුව නොවේ පරීක්ෂාකාරයා පරීක්ෂා කරන්නේ. කාවද? දෙවියන් වහන්සේගේ ස්වරූපය දරන ඔබව මාවයි මේ විදියට යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන්නේ. එහෙනම් මේ පරීක්ෂාකාරය අපිව මේ මොහොත තුලත්
පරීක්ෂාවට අරගෙන ගිහිල්ලා. එහෙනම් පුංචි දරුවෝ හැටියට අපි හැම කෙනෙක්ම ඇස් පියාගමු. චතාරිකේ දින 40 වන්දනා ගමන තුල ඕගන් එක ප්ලේ කරන්නේ කවුද? චතාරිකේ දින 40 වන්දනා ගමන තුල පළවෙනි ඉරු දින තුල ජේසු ඔබට ආරාධනා කරලා පුංචි පුතෙක් පුංචි දුවෙක් හැටියට බලන්න ඔබේ ජීවිතය තුල පරීක්ෂාව කොයි විදියටද? ආහාරයේ රස දැනෙද්දි ඔබේ කටට කෙල උනද්දි ඒක පුළුවන් නම් හොරෙන් හරි ගන්නට පුළුවන් මනසක්ද ඔබ තුල තිබෙන්නේ? මර්ධන ක්‍රියාවන් වලට ඇතුළු වෙන්නට කියලා කියද්දී ගෙදර අම්මා පොඩ්ඩක් උදව්වක් ඉල්ලද්දී මට බෑ අම්මේ කියලා අම්මගේ හිත රුදවන අත්දැකීමකද ඔබ ජීවත් වෙන්නේ? පුංචි පුතෙක් දුවෙක් හැටියට මෙනෙහි කරන්න. ඔබට දෙවියන් වහන්සේ කාලයක් දීලා ඒ කාලේ ලස්සනට ඔබ අධ්‍යාපන කටයුතු වලට අරගෙන එන්නට කියලා කිව්වට ඔබේ ජීවිතය තුල මොකක්ද බැරිභාවයක් තිබෙනවාද? හරියට යක්ෂයා ඔබව පරීක්ෂා කරන අත්දැකීම තුල යක්ෂයාගේ ජීවිතයට ඇතුළු වෙන්නට බැරි වුණාට ස්මාර්ට් ෆෝන් එක තුල ජංගම දුරකථනය තුල ඔබ මොනවද හොයාගෙන යන ජීවිතයකටද ඔබ ගමන් කරලා තියෙන්නේ? පුතේ දුවේ ඔබට හැරෙන්නට ආරාධනා කරනවා. ඔබ ගමන් කරන දිශාව වැරදි මාර්ගයක නම් ගමන් කරන්නේ ඔබට හැරෙන්නට ආරාධනා කරනවා. එහෙනම් ඔය කාරණා 3 පමණක් අද දවසේ අපි මෙනෙහි කරමු. උන්වහන්සේත් එක්ක ලොකු ගමනක් යන්නට පරීක්ෂාව තුල ඇද වැටෙන අත්දැකීම ජේසුට බාර දෙන්න. පුංචි පුතෙක් දුවෙක් හැටියට දැන් ජේසුට කියන්න, මගේ ජීවිතය තුල පරීක්ෂාවට නතු වෙච්ච ඒ අත්දැකීම ජේසුනි ඔබ වහන්සේ බාර අරගෙන 2026 වර්ෂයේදී ඔබ වහන්සේ මාව එතර වෙන දුවෙක් පුතෙක් බවට පත් කරන්න. පාපයෙන් එතර වෙන ලස්සන ජීවිතයකට මුල පුරන්නට මාව තෝරා ගන්න. ඔබ වහන්සේගේ අතේ මම මැටි පිටක්ය. අඹන්න ස්වාමිනේ ඔබ වහන්සේ කැමති හැඩක් රුවක් අද සිට මගේ ජීවිතය තුල පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමෙන් ආමෙන්.